විරාමයෙන් අනතුරුව යළිත් ප්‍රවෘත්ති. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පසුගිය යුද සමයේදී හමුදාව අපහසුතාවයට පත්වන අයුරින් ප්‍රකාශ නිකුත් කළේ කොටි හිතවාදී රාජරත්නම්ගෙන් මුදල් ලබාගෙන බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින්. රවි කරුණානායක කියන්නේ කවුද? මේ පක්ෂ විනාශ කරපු කෙනෙක්. එදා අපේ හමුදා සෙබළුන් අලිමංකඩට යනකොට රවි කරුණානායක කිව්වේ පාමංකඩට යනවයි කියලායි. ඒ වගේ කිලිනොච්චට යනකොට කිව්වේ මැදවච්චට යනවයි කියලායි. ඇයි එහෙම කිව්වේ? එදා අර කොටි ඩයස්පෝරා එකේ රාජරත්නම්ගේ මිලියන් ඩොලර් 3ක් අරගෙන ඒ කොටිගේ සල්ලි අරගෙන තමයි එදා අපේ හමුදාව අධෛර්යමත් කරලා එක්සත් ජාතික පක්ෂය හැලියට ලක් කරුවේ රවි කරුණානායක වැනි පුද්ගලයෙක් කියන එක මම ප්‍රසිද්ධියේ කියනවා සහෝදරයෝ.